ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ අද දවසේදී ශුද්ධෝත්සභා මාතාව විශේෂ කාරණා කීපයක්ම සමරනවා. ඒවා තමයි සාමාන්‍ය සමයේ 13 වන ඉරිදා දිනය අද සමරනවා අපි. ඒ වගේම ශුද්ධෝ පේදුරු හා පාවුලු මුනිවරුන්ගේ මංගල්‍ය සමරනවා. ඒ විතරක් නෙමෙයි ශුද්ධෝත්තම පියතුමාගේ දිනය එහෙම නැත්නම් පාප් වහන්සේගේ දවසත් අද විදිහට ශුද්ධෝත්සභා මාතාව සමරනවා. එතකොට මේ හැම කාරණාවක් එක්කම අද දවසේ ශුද්ධෝත්සවශේෂය තුළ පේදුරුතුමාගේ ස්වාමින් වහන්සේ අහනවා මිනිස්සු මං ගැන මොනවද කියන්නේ කියලා. එතකොට අනිත් ගෝලිය විවිධාකාරයේ උත්තර දුන්නත් පේදුරුතුමා කියනවා ස්වාමී ඔබ ක්‍රිස්තුවරයාණන් කියලා. අනිත් හැම උත්තරයකටම වඩා ස්වාමීන් වහන්සේ පේදුරුතුමාගේ උත්තරයත් එක්ක බොහොම තෘප්තිමත් වෙනවා. පේදුරුතුමා තමයි හරියටම උන්වහන්සේ වඳුරගත්තේ කියලා ස්වාමීන් වහන්සේ කියනවා. එහෙනම් අද අපිට ලොකු අභියෝගයක් ආරාධනාවක් ලැබෙනවා. පේදුරුතුමා ස්වාමීන් වහන්සේව හරියට අඳුරගත්තා වගේ ඔබේ මගේ ජීවිතයත් අපි හැම මොහොතකම ස්වාමීන් වහන්සේව හරියාකාරව අඳුරගන්නට ඕන. ජේසුව හරියට අපි අවබෝධ කරගත්තේ නැත්නම් අපිට ස්වාමීන් වහන්සේව දේව පුත්‍රයා විදිහට දකින්න බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන කාරණාවත් අමතක වෙලා අපි ස්වාමීන් වහන්සේව බොහොම සාමාන්‍ය කෙනෙක්ගේ තත්ත්වයට පත් කරනවා. ඒ නිසා හැම මොහොතකම ස්වාමීන් වහන්සේ දේව පුත්‍රයා බව අපි හඳුනා ගනිමු, අවබෝධ කරගනිමු. හරියට පේදුරුතුමා අවබෝධ කරගත්තා වගේ. ඒ වගේම විශේෂයෙන්ම පේදුරුතුමාගේ එක්ක තමයි මේ සසුන් පිය හැමතම් ශුද්ධෝත්තම පියතුමාගේ චරිතය මේ ලෝකෙට එන්නේ. පේදුරුතුමා පළවෙනි ශුද්ධෝත්තම පියතුමා විදිහට අපි හඳුන්වනවා. ඒ නිසා ශුද්ධෝ පේදුරුතුමාගේ සහ පාවුලුතුමාගේ මංගල්‍ය සමරන අද දවසේදී පේදුරුතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට කාලයෙන් කාලයට බිහි වෙන සෑම ශුද්ධෝත්තම පියතුමෙක්ටම ඒ වගේම වර්තමානයේ අපගේ 14 වන ලියෝ පාප් වහන්සේටත් ශුද්ධෝ සභාවේ දෘශ්‍යමාන නායකයා විදිහට යහපත් සේවයක් කරන ශුද්ධෝ සභාව යක්ෂයාගේ බලපෑමෙන් ඉවත් කර දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ස්වර්ගයේ දෙසටම යොමු කරන්න අවශ්‍ය මඟ පෙන්වීම ශුද්ධෝ පේදුරු සහ පාවුල මුනිවරුන්ගේ මධ්‍යස්ථක පිහිට ලැබෙන්න කියලා අපි නිරන්තරයෙන්ම ශුද්ධෝත්තම පියතුමා වෙනුණු යාඥා කරමු. ඔබට ජෙස් පිහිටයි.